කාබනික ගොවිතනය හරිම හිමින් යන ගමනක් කියලා කියනව නේද? ඉතින් ඇයි එහෙම වෙන්නේ? මේක ඇත්තටම නිතරම ඇහෙන හැබැයි ගොඩක් වෙලාවට ටිකක් වැරදියට තේරුම් ගන්න ප්‍රශ්නයක්. අපි එහෙනම් මේ විග්‍රහයෙන් ඔය කියන මන්දගාමීකම පිටිපස්සේ තියෙන ඇත්තම හේතු මොනවද කියලා ටිකක් ගැඹුරට ගිහින් බලමු. හොඳයි. සරලම උත්තරය තමයි කාර්බනික ගොවිතනයේ තියෙන දර්ශනීය. ඒක රඳා පවතින්නේ ෂණික විසඳුම් දෙන රසායනික ද්‍රව්‍ය උඩ නෙවෙයි. ඒ වෙනුවට ස්වභාව දහමේම තියෙන ස්වභාවික අර හිමින් යන රිද්මය මත. මේක තමයි කාර්බනික ගොවිතනයේ හදවත වගේ. දැන් අපි බලමු මේ කියන ස්වභාවික ක්‍රියාවලි මොනවද? ඒවට ඇයි මෙච්චර කාලයක් යන්නේ කියලා. අපි මේ කතාව පටන් ගමු පොළොව උඩින් නෙමෙයි පොළොව යටින්. ඔව් පසින්ම තමයි. මොකද ඕනෑම නිරෝගී ගොවිතැනක අනිවාර්යයෙන්ම හැදෙන්නේ පසේ සෞඛ්‍ය මතනේ. සරුසාර පසක් කියන්නේ එක රැයකින් නිර්මාණය වෙන දෙයක් නෙවෙයි. කොහෙත්ම නෑ. ඒක දිගුකාලීන ආයෝජනයක්. පසේ ව්‍යුහය ඒක ඇතුලේ ජීවත් වෙන කෝටි සංඛ්‍යාත ක්ෂුද්‍ර ජීවීන් අර කාර්බනික ද්‍රව්‍ය මේ හැමදේම ආයමත් ගොඩනගන්න සමහර වෙලාවට අවුරුදු ගාණක් ගත වෙනවා. හරියටම කිව්වොත් අහස උසට යන ගොඩනැගිල්ලකට ශක්තිමත් ගැඹුරු අත්තිවාරයක් දානවා වගේ ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ශාකවලට පෝෂණය ලැබෙන විදියේ වෙනස නම් ඇත්තටම පුදුමයි. කෘත්‍රිම පොහොර හරියට ක්ෂණික ශක්තිජනක පානයක් වගේ දැම්ම ගමන් ප්‍රතිඵල දෙනවා. හැබැයි කොම්පෝස්ට් වගේ කාබනික පොහොර කියන්නේ සෙමින් ජීර්ණ වෙන පෝෂදායී කෑමක් වගේ. ඒවයි තියෙන පෝෂක ශාකවලට ලැබෙන්න නම් පසේ ඉන්න ජීවීන් ඒවා මුලින්ම දි รา පත් කරන්නම ඕන. ඉතින් මේ ක්‍රමානුකූල හිමින් යන ක්‍රියාවලිය තමයි පස දිගුකාලීනව සෞඛ්‍ය සම්පන්නව තියන්නේ. හරි. අපි දැන් පොළොව යටින් උඩට එමු. ගොවිපලේ මතු පිට අපිට පේන්න තියෙන අභියෝග, ඒ කියන්නේ පලිබෝධකයෝ සහ වල් පැලෑටි කළමනාකරණය කරන විදිහ ගැන බලමු. ඊළඟට වල් පැලෑටි. රසායනික වල්නාශකයක් ඉහළ ක්ෂණිකව වල් ටික නැති කරනවා වෙනුවට කාර්බනික ගොවියට සිද්ධ වෙනවා දන ගහලා අතින් වල් පැල උදුරන්න. එහෙම නැත්නම් වෙනත් ශ්‍රමය වැය වෙන ක්‍රම පාවිච්චි කරන්න. ඉතින් මේක ඇත්තටම කාලයයි ශ්‍රමයයි දෙකම වැය වෙන වැඩක්. ඒ නිසා ගොවිපල වැඩ කටයුතු નિરાයාසයෙන්ම හිමින් තමයි යන්නේ. පාලිබෝධ පාලනයත් අන්න ඒ වගේමයි. ඒක ක්ෂණිකව රසායනික ද්‍රව්‍යයක් ඉහින්න එකක් නෙවෙයි. ඒක බුද්ධිමත් දිගුකාලීන සැලැස්මක්. පළවෙනි පියවර තමයි පලිබෝධකයන්ගේ ස්වභාවික සතුරන්ව ගොවිපලට ගෙන්න ගන්න එක. ඊළඟට භෝග මාරු කරමින් හිටවනකොට පලිබෝධකයන්ගේ ජීවන චක්‍ර බිඳ වැටෙනවා. අන්තිමට සමහර ශාක වර්ග හිටවලා ස්වභාවිකවම පලිබෝධකයන්ව පළවහරනවා. මේක යුද්ධයක් නෙවෙයි සමතුලිතතාවයන් ගොඩනගන එකක්. දැන් අපි මේ ක්‍රියාවලිය තාක්ෂණික පැත්තෙන් පොඩ්ඩක් මිදිලා එහි මානව පැතිකඩට අවධානය යොමු කරමු. මොකද මේක ගොවීන්ගේ ඉවසීම පරීක්ෂා කරන අවස්ථාවක්. මේ උපුටා දැක්වීමෙන් කියවෙන්නේ මේ ගමනේ තියෙන ලොකුම අභියෝගයක් ගැන. පොඩ්ඩක් හිතන්න. සාම්ප්‍රදායික ගොවිතැනෙන් කාබනික ක්‍රමයට මාර වෙන ගොවියෙක් ගැන. පස ආයත් සුවපත් වෙලා ස්වභාවික සමතුලිතතාවය හැදෙනකම් මුල් කාලෙදී අස්වැන්න අඩු වෙන්න පුරුවන්. ඒක ඇත්තටම ලොකු කැපකිරීමකුයි ඉවසීමකුයි ඕන වෙන කාලයක්. ඉතින් මේ සංක්‍රාන්තිය කියන්නේ පැති දෙකක ඉගෙනීමක්. එක පැත්තකින් ගොවියාට මේ අලුත් ක්‍රම ඉගෙන ගන්න කාලයක් ඕන. අනික් පැත්තෙන් රසායනික ද්‍රව්‍ය වලින් බැටකාපු පසට ආයමත් සුවපත් වෙන්න කාලයක් ඕන. මේක හරියට ගොවියාගේ ඉවසීමයි ස්වභාව දහමේ සුවය ලැබීමයි අතර ඇති වෙන අපූර්ව හවුල්කාරීත්වයක් වගේ. ඉතින් අවසාන වශයෙන් තේරුම් ගන්න ඕන කාරණය තමයි මේ. මන්දගාමී කියන්නේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි කාබනික ගොවිතනයේ ශක්තිය. ඒ කියන්නේ ස්වභාව දහමට බල කරනවා වෙනුවට ඒකේ රිද්මයට ගරු කරලා ඒකේ එකට වැළ කරන එක. ඒක සැබෑ හවුල්කාරීත්වයක්. අවසරණ වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. හැමදේම හරිම වේගයෙන් සිද්ධ වෙන්න ඕන කියන මතේ ඉන්න ලෝකයක ඉවසීමේ සැබෑ වටිනාකම මොකක්ද? සමහර වෙලාවට ස්වභාව ධර්මයේ මේ හිමින් යන හැබැයි ස්ථාවර රිද්මෙන් අපිට ඉගෙන ගන්න ලොකු පාඩමක් තියෙනවා ඇති.